හොඳයි. දැන් මම කරන්න යන්නේ කොහොමද DHCP configure කරන්නේ Cisco router එක. DHCP කියලා කියන්නේ මොකක්ද කියලා මම හිතන්නේ දන්නවා. DHCP කියලා කියන්නේ Dynamic Host Configuration Protocol. DHCP වලදී එන්නේ අද router එකට connect වෙලා තියෙන සියලුම devices, ඒ කියන්නේ network IP address ඉල්ලන සියලුම device dynamically configure කරනවා. ඒක තමයි ඒකට කියන්නේ dynamic host configuration protocol කියලා කියන්නේ. අපි මෙන්න මේ router එකට DHCP enable කරලා තිබුණාන් පස්සේ router එකේ අදාළ port එකට assign වෙලා තියෙන IP range එකකින් IP ලබා දෙනවා මෙන්න මේ host ලට. නැත්නම් අපිට සිද්ධ වෙනවා එක එක hostලාට වෙන වෙනම IP දාන්න වෙන මේ වගේ IP configuration static අපි මෙයාට දෙන එක channel 168යි 10යි 5 subnet marks එක දෙනවා. ඊට පස්සේ යාගේ default rate එක channel 168යි 10යි 1 DNS server එක විදිහට අපි Google server එක දෙනවා 8.8.8 ඔය විදිහට අපි දැන් මේවට IP දෙනකොට manually IP අප් කරන්න යන්නේ විදිහට. ඒක නිසා දැන් විශාල network එකකදී මෙහෙම කරනවට වඩා ගොඩක් ලේසි දෙයක් තමයි DHCP router එකට enable කරලා දුන්නාන් පස්සේ අදාළ host ගිහිල්ලා ඒ මෙතන DHCP enable කරන එක. එහෙම නැත්නම් මෙතනින් පුළුවන් static මෙතන IP assign කරන් දැන කෙලින්ම අපිට මෙතන DHCP දාන්න පුළුවන්. ඊට පස්සේ ආ request කරනවා router එකෙන්. ඊට පස්සේ router එකෙන් IP assign කරනවා. දැන් මම පෙන්නන්නම් කොහොමද router එකේ DHCP configure කරන්න කොහොමද කියලා. CLI now enable config t මුලින්ම අපි අදාළ serial fast ethernet port එක fast ethernet 00 කියන port එක IP assign කරන්න ඕනේ. මේ port එකට IP assign කරන හැටි මම කලින් කිව්වා. මම IP assign කරන්නේ in IP address අපි එකට දෙන range එක තමයි 192.168.10 කියන network address එකෙන් තමයි මේක පටන් ගන්නෙ. 24 තමයි subnet marks එක prefix එක subnet marks එක 255 බිංදුව. අපි දැන් දාමු IP එක 10 mouse command එකෙන් වෙන්නේ port එක shut down වෙලා තියෙන port එක up කරනවා. mouse දැන් අපි port එකට IP assign කරලා තියෙන්නේ. දැන් බලමු කොහොමද DHCP දාන්නේ කියලා. config t මුලින්ම අපි global configuration mode එකේ IP DHCP බලමු විදිහට තියෙන command exclude exclude address IP DHCP exclude address කියලා කියන්නේ DHCP දෙන අදාළ range එක. කියන්නේ දැන් අපි මෙතන දෙන්නේ 192.168.1 කියන range එකනේ. 10 බිංදුව කියන range එකෙන් exclude කරන්න ඕන address ටික මෙතනින් දානවා. 192.168.10යි 10 අපිට exclude කරන්න ඕනේ. කියන්නේ මේ address එක
DHCP වලින් hostල configure කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ 10 කියන address එක දෙන්නේ නැහැ. දැන් මේ command එකෙන් වෙන්නේ ඒක. එහෙම නැත්නම් අපිට මෙහෙම පුළුවන්. range එකක් දෙන්න පුළුවන් 192යි 10 සිට 192යි 168යි 10යි 50 වෙනකම් අපිට ඒ අදාළ විදිහට රේන්ජ් එකක් දෙන්න පුළුවන්. නැත්නම් අපට අවශ්‍ය එක ඇඩ්‍රස් 10 10 10 20 10 25 අදාළ විදිහට එක ඇඩ්‍රස් එක්ස්ක්ලූඩ් කරන්න පුළුවන්. මෙතනදී මේ එක්ස්ක්ලූඩ් කරන ඇඩ්‍රස් DHCP වලින් configure වෙන්නේ නැහැ. මේ ඇඩ්‍රස් ඉතුරු වෙලා තමයි DHCP වලින් ඇඩ්‍රස් දෙනවා නම් දෙන්නේ. ඒක තමයි කියන්නේ IP DHCP exclude address කියලා. ඊට පස්සේ අපි හදනවා IP DHCP pool එකක්. IP DHCP pool. ඊට පස්සේ අපි දෙන්නන pool name එකක්. IP DHCP කියන command එක IP DHCP කියන pool කියලා type කරලා pool එකක් දෙන්නන pool name එකක්. මම pool name එක විදිහට දෙනවා Cisco. ඊට පස්සේ අපි pool එක හදලා ඉවරයි. IP DHCP pool එකේ නම Cisco. ඊට පස්සේ අදාළ මේ pool එකෙන් DHCP ඒ කියන්නේ DHCP යන network එක දෙන්න ඕනේ. DHCP මොන network එකේ තියෙන IP ද මේ DHCP pool එකකින් නිකුත් වෙන්නේ කියන එක. network 192.168යි 10යි බිඳුව කියන network එක තමයි net marks එකක් දෙන්න ඕනේ. section mark එක බලමු net marks එක ඉල්ලන්නේ 155 sorry 155 බිඳුව okay. ඊට පස්සේ දෙන්න ඕන අපි default route එක. default route එක කියලා කියන්නේ මොන port එකෙන්ද DHCP වලින් hostල configure කරන්නේ මොන port එකෙන්ද අදාළ IP එළියට යන්නේ. 192.168යි ඒ කියන්නේ මෙන්න මේ රේන්ජ් එකේ තියෙන IP එකේ default gate එක තමයි මෙතන. ඒක අපි මෙතන පාස් වෙන 001 configure කරේ. example එක 168යි 10යි 1 කියලා. sorry 1 නෙමෙයි 10යි 1 කියලා. හරි IP default route එක configure කරා. ඊට පස්සේ අපි දෙනවා DNS server එක. DNS server එකකට අපිට IP එකක් වෙන් කරන්න පුළුවන්. මම දෙනවා Google DNS server 8.8 sorry 8.8.8 okay. මෙන්න මේ ටික තමයි DHCP වලට අදාළ සැකසුම් ටික. මම හිතනවා දැන් සාර්ථකව DHCP design වෙලා ඇති කියලා. අපි WR එකක් ගහලා මේක right කරමු. දැන් DHCP configure කරලා ඉවරයි. මේ router එක දැන් බලමු DHCP request යනවාද කියලා. අපි DHCP මෙතනින් ඊළඟ requesting IP addresses. okay DHCP request successful. මෙතනදී IP address එක 192.168.10.3 subnet marks එක default gate එක 192.168.1 DNS එක 8.8.8.8 විදිහට අරගෙන තිනවා. එහෙනම් DHCP වලදී අපිට DHCP වලින් configure වෙනවා dynamically host configure වෙනවා IP address එක subnet mask එක default gate එක DNS කියන හතර DHCP වලදී configure වෙනවා. දැන් අපි අදාළ හැම router එකටම ගිහිල්ලා අපිට මෙතන DHCP enable කරගෙන යන්න පුළුවන්. හරි මලේසිය එහෙම නැත්නම් අපි හැම තැනටම ගිහිල්ලා IP design කරන්න ඕනේ එකින් එක. okay දැන් මේ ඔක්කොම router ඔක්කොම hostලා අරගෙන තියෙන්නේ DHCP. එක තමයි DHCP routing configuration එක. හරි මලේසිය. okay thanks for watching.